කේක් කපන්නද දැන්? කේක් එකක් කපන්න. හැමෝටම කෑල්ල ගන්න කවලා යවන්නේ. ටික වෙලා යයි. මට බෑ හැමෝටම කවන්න මං කවුරු එක්කෙනෙකුට නියෝජනය කරන්න කවන්නම්. හරිද එක්කෙනෙක්. මාර හරි. වෙනම හදපුවා. යකෝ ඒකේ මාව ඉන්නව ඇත්තටම. මේ ගන්න දෙන්නේ නැද්ද? කේක් එක අර පැත්ත හරවලා පෙන්නවට වැඩක් නැහැ වෙන්නේ නැහැ. මේ කන්න පුළුවන්ද මේක? පුළුවන්. ඒකලෙම මාව කපන්න දින්න මාරාතල් එකද බෙල්ල වැටින් කම. කොහෙන් කපනවද හිතා ගන්න බෑ මට. කාන්ට දෙකරලා බෙල්ල ගාවින් වෙන් කර දෙයි. ඒ ටික තියලා වෙන තැනකින් කපන්න අන්නේ අපරාධෙ මිනිහා. මේ ෆොටෝ එකක්වත් තියෙනවද මොකද? මම ඔන්ලයින් ළමයට දාන්නද ෆොටෝ එක? ඒක මං ඉන්න මම කොතනින්ද කපන්න ඕනි කියලා මට කියන්න. ඕගොල්ලෝ ගොඩක් තරහින් නැත්තේ මේ වෙලාවේ. බර්ත්ඩේ එකකුත් තියෙනවා. ඒ මොකද්ද? ඒ යන බර්ත්ඩේ එකට තිබිච්ච කේක් එකක්ද මේක? බර්ත්ඩේ එක කේක් කපන්නෙත් නෑ කපන්න නෑ ඉතින්. දැන් බැච් එකක් ඉවරයිනේ අපි කපමු. ඔන්ලයින් ළමයි. මම මේ දාන කේක් එකේ ඔයාලට තියෙන තරහේ හැටියට මේ කොතනින්ද කපන්න ඕනේ කියලා කියන්න. අන්න බලන්න. කනකින් කපත හැකි. බෙල්ලෙන් ගාන්න පුළුවන් කපන්න. එහෙම තියනද? ෆිසිකල් ළමයිට පේන්නේ නැහැ. ඕගලන්ට විතරයි පේන්නේ. මේක ගන්න කපන්න කලින් නේ. හරි හරි. බෙල්ල මුලින් කපලා දාමුද? බෙල්ල. හුණියම් කරලා තියෙන කේක් එකට එල්ලෙන් තමයි වන්නේ. ඕක අරක ඉවරයි මේක යනවා දැන්. මාක් කරගෙන. වං කන කපන්න කියලා තියෙනවා. ඒක මොනවද මේ කුඩු වටන මේකට කේක් එක ලස්සන එක. දැන් මේක මං කපලා කාටද කවන්නේ? මම එකපාරක් කොහෙද උනේ මේ ඔන්ලයින් බිබිලද කොහෙද අඩි රූලකින් කේක් එකක් කැපුවා. උන් කේක් ඔක්කොම ගෙනල්ලා පිහියක් ගෙනල්ලා නැහැ. ඒ බිබිල ළමයි අපි මොලේද කේක් එකක් කපන්න ගිහලා අඩි රූලකින් කැපුවේ. අර ඇංග අපතරම ගාලා ඌරේ. මතක නැහැ කලින් සෙන්ටර් විසිට් එකේ බිබිලේ හරි කොහේ හරි තමයි. හරි මේ මම මාව කැපෙන්නේ නැති වෙන්න කොහෙන් හරි කපන්නම්. ඕගොල්ලෝ පස්සේ මාව කපන කන්න පුළුවන් ඕගොල්ලන්ට. මම පොඩි යාළුවා කපලා අපි කවුරු හරි නියෝජනය කරන්න ඉන්ස්ට්‍රක්ටර් ළමයෙකුට දෙන්නෙකුටයි. ඔය කාරණේයන් කේක් කැල්ලක් කවමු. නියෝජනයක් වශයෙන්. කවුද ඉන්න ගන්න කේක් කැල්ල? බඩගිනි කවුරු ඉන්නවද එන්න ටක් ගන්න. කේක් කැල්ලක් කවගන්න. ඉන්ස්ට්‍රක්ටර් ළමයා දෙතුන් දෙනෙක් එමු. අම්මෝ මේ ඌල් ගුරුවරයා මම ළමයා වගේ. thank you. හරි. එන්න ආවත්තම්. මේ ඔයගොල්ලන් ඉන්ස්ට්‍රක්ටර් ළමයි නේ. තවන්නවන්නද? බන්දා දෙන්නේ ඉතින් සෙන්ටර් එකක් වශයෙන්. තව දෙතුන් දෙනෙක් කියවන්න ගොඩක් කේක් තියෙනවා මේකේ තව. හරි. දුවගේ ගොඩක් තියෙන එක. දැන් හැම එකම එවනවද? තමයි. බන්දුවරත් කේක් කැල්ලක් කවම අනිවාර්යෙන් අපි. හරි. ඒ ඔක්කොම ඉන්ස්ට්‍රක්ටර් ළමයි හැමෝම නියෝජනය වෙන්නේ නැහැ. ඒක නුන් සෑහෙන ගේමක් ගහනවා ඉතින් මේ වැඩේ අදගෙන යන්න. අනිත් මේ තමයි අපි බන්දුවර කේක් කැල්ලක් කවන්න වෙන අනිවාර්යෙන්. බන්දුවර කේක් එකම කන්න පුළුවන්. බන්දුවර කේක් එක අරන් කවන්න ඕන. ඉෂුවක් ඒව නෑ නේ මට. ඇතිනේ අනිත් හැමෝටම කවන්න ගියොත් මේක කරන්න වෙන්නේ නැහැ. ටිෂු ටිකක් පොඩ්ඩක් ගියන්න මෙහෙම මේ වයන ගන්න බෑ මං කනවා මේ ළමයි ඉස්සරහ නැත්තම් අර හැසිරෙන්න බෑ ගුරුවරුනේ ටිෂු එකක් මාක් කරි බුලන ගේ කියනවා ඇද්ද ඔන්ලයින් ළමයි ඕගන්ට ලොකු වෙලා ඉන්ස්ට්‍රක්ටින් කරලා පුළුවන් කේක් කැල්ලක් කන්න ලැග් වෙනවා යාසේ ඔන්ලයින් ළමයිට ලැග් වෙනවලු වන් එච්චරයි අවුල් අයියෝ ආයේ කවන්න ලැග්ගුණාද ආයේ වන්න බෑ අරුන් ටිකට වෙන්න කියලා යන්න ඉතින් එච්චරයි වෙන්න තිබ්බේ නැති මේකට කියලා වෙති
රයිසින් ගොඩක් තියෙනවා ඒක එකේ. මේ කේක් මෙහෙම හදන්න පුළුවන්ද? ඒ කියන්නේ ඇති මොනවද ගන්නේ? කන්න නැති જાතිත් දන්නේ නැහැ බං. ඔය පාට ඒවා අපි කෑවට කනවා ඇති කම. මොකද කැමරාවෙන් කන්න එපා ෂුවර් නෑ. හරි මේ මොකද? ඉන්න තෑග්ගුත් තියෙනවා. මේන් අපිට කලින් හම්බුණා කිඹුලෙද්ද මොකෙද්ද කේක්. හරි thank you. ඒක දැන් බලන්න ඕන එකක්ද නැත්නම් පස්සේ බලන්න ඕන එකක්ද? දැන් බලන එක. දැන් බලන එකල්. මොකද? අද. කේක් එක ෂේප් එකේ කොහොමද පල්ලයට? නැත්නම් කේක් එක වෙයි මේක ඇත්තම ගැලවෙයිද මේක? නේද? අnder කලවල දාමු කොහොමද? නානේ. හරිනේ මොනවද දිනවද දන්නේ නැහැ. නටද රෝඩේ ගහලා තියෙනවා. අම්මට දැන් බලන්න ඕන එකක් තමයි ඒකනේ. අර මේ ෆොටෝ එකක් තියෙන ඔය ඩිග්‍රී කම්ප්ලීට් වුණාට පස්සේ දැත් එක ඒක මොනවද මේ හදන්නේ මේව? ඒක ළඟට බැලුවොත් පේන්නේ මම කියලා නැත්තම් ඔයාලට පේන්නේ නැහැ මේ මොකක්ද අර සුදු පාට එකක් ඉන්නවා වගේනේ පේන්නේ. හරි. ඒක ළඟට ගන්න ඕන අපි මේ වෙනම මේකේ දාන්නම් ෆොටෝ එකක්. ඒක ලස්සන එකක් ඈ තෝට්ෆුල්. හිතලා කරලපු වැඩක්. හරි මොකද වැඩක් ඒක. ඒක අර මොකක් හරි මගේ වෙ තියෙන ඩිග්‍රී එක සම්බන්ධ කිසියම් ෆොටෝ එකක් ඒ දාලා දෙන්න thank you ඈ ඉන්ස්ට්‍රක්ටර් ළමයිගේ වැඩක්. ලස්සනයි ඒක. ඒක ඒකේ වදී වෙනවා. තරදෑයි ගොඩක් ගන්න තරම් අමාරු. ඒත් ඒ වගේ බලන්න ඕන එකක්ද? හරි. හරි දිනනවා තමයි. එන්නන්න ඉන්න. මේක ගලවමු අපි. ෂේප් එකේ වෙන්නන්නේ මේක. මාතර කියලා ගහලා තියෙනවා. කිඹුලෙක් එක්ක සෙල්ෆියක් ගන්න එකක් තියෙනවා. බන්දුවලම සෙල්ෆිය ගත්තා නම් තවත් හරි. කිඹුලා මරුවට ඉන්නේ. ඒක මොකද්ද? ඒක බැටරි එකක් තියෙනවා. ඒක ඔරලෝසුවක්. යාම් මේ මුහුදු වෙරළ වෙනවා ඒකේ. වෙලාව හරිද මේක? ලාව වැරදිද දන්නේ නැහැ. ලාව හරි වගේ එකක්. ඒ කියන්නේ පරක්කු වෙලා කියලා මට පේන්නේ එකෙන්. කොහොමද මේ ඔයගොල්ලෝ දියදෙන එකේ පල්ලෙහා මුහුද එහෙම තියෙනවා. ඒක ඇත්තද මන් දන්නේ නැහැ. තියෙනවා අර ගල්ලේම අරම්මලන් තියෙනවා. වෙලාවත් වැඩේ ඒකේ. හොඳයි. ඒ කියන්නේ පරක්කුයි පහටත් කිට්ටු යන්න වෙනවා. හරි. මේකත් තියෙනවා කොහෙන්ද? ආයෙත් අපිට ඉවරයක් කරන්න පුළුවන්ද වැඩි? අරාය තනා දෙන්නේ. තියෙන ඔක්කොම දෙන්න. මේ මුම් බාන්නෝ කිඹුලෙක් එක්ක ගහලානේ මාව. හරි. thank you. ඒකත් දැන් බලන්න ඕන එකද පස්සේ බලන එකද? නයි. දැන් බලන එකද පස්සේ බලන? දැන්. හරි බලමු. තව එකක් තියෙනවා. එකත් බලගම ඉවරයක්. බලන්න. ඔක්කොම දිනනවා රෙන් ගහනවාද? ඒක මොකද්ද? හැග්ගක් වගේ එකක්. බලමු එකක්. තුල තියෙන්නේ තව. රෝඩේත් නම් තියෙන හැමතැනම ගහලා. දෙක් ගලවන්නේ. ඒකත් අර වගේම ෆොටෝ එකක් තමයි. අර මේක මේ අවුරුද්දේ one last time ෆොටෝ එක ඔයාලගේ. one last time එකට දාලා මොකද්ද ඉනෝගනික් නයිට් එකේ නේ වැදුනේ මේක. කොහොම අර මේ අලුතින් ෆොටෝ එකක් වෙට්ටුනානේ අපිට. හරි. ඒක මේකක් ලියලා තියෙනවා. ඒ දින එක අර ෆොටෝ එක. thank you ලස්සන. හරි. ඉන්දරත් එක්ක ගමු. හයි. මේකක් තියන්න. කොහෙන් හරි තියන්න බන්ද? හරි. එදිනේ ආය නෑනේ ඕනේ. හරි. මේ අවසාන කටයුතු කරන්න තියෙන්නේ අර
මේ අවසන් කටයුතු කියවට පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඉක්මනට ඉවර කරන්න පුළුවන් මේ මෙහෙමයි වැඩි. දැන් එතකොට මේ අපි ඔය පිටස්තර නගරවල ඒ කියන්නේ මේ පහුගිය ටිකේම ඒ කියන්නේ හෙන රවුමක් ඒ කියන්නේ ගිය බදාදාටත් කලින් ඒ කියන්නේ ගිය සතියේත් අපි ඔය පොඩි පොඩි සෙන්ටර්ස් කීප එකට කියන්නේ ළඟපාතරික්කට ගියා. ගිය බදාදා ඉඳන් පටන් අරගෙන ඒ කියන්නේ බදාදා ඔයගොල්ලෝ දන්නවනේ මම ගියපු රවුම අර මිඩ්නයිට් එකේම කිව්වේ. අපි බදාදා කොහෙද කුරුණෑගල, තඹුත්තේගම, අනුරාධපුර පුත්තලම ඊට පස්සේ රත්නපුර ගියා, බලංගොඩ ගියා. ඊට පස්සේ